මොබයිල් ෆොටෝග්‍රෆි වලට ඉන්ට්‍රස්ට් ඒ වුණාට හොඳ කැමරාවක් තියෙන ස්මාර්ට්ෆෝන් එකක් පර්චේස් කරන්න ලොකු බජට් එකක් නැති ඔයා වගේ කට්ටියට තමයි අද මම වීඩියෝ එක අරන් ඉතින් ලංකාවේ ඇතුලේ රුපියල් ලක්ෂයකටත් අඩුවෙන් පර්චේස් කරන්න පුළුවන් හොඳ කැමරාවක් තියෙන ස්මාර්ට්ෆෝන්ස් පහක් බ්‍රෑන්ඩ් පහකින් ස්මාර්ට්ෆෝන්ස් පහක් අද මම වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙනවා so stay tuned this is Techmintu YouTube channel guys ඉතින් අද අපි කතා කරන්න යන ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් පහෙන් මම මුලින්ම කතා කරන බ්‍රෑන්ඩ් එක තමයි අපි හැමෝම ආස කරන Apple iPhone බ්‍රෑන්ඩ් එකේ Apple iPhone 11 series එකේ 11 Pro කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් 2025 වෙද්දිත් Apple updates එන 2019 රිලීස් වෙච්ච ෆෝන් එකක් තමයි Apple 11 Pro කියන්නේ. ඉතින් මේකේ ට්‍රිපල් කැමරා සිස්ටම් එකක් එන්නේ අපි කැමරාවේ ස්පෙસિෆිකේෂන්ස් කතා කරොත් 12 megapixel wide lens එකක් 1.8 aperture එකත් එක්ක 12 megapixel telephoto lens එකක් සහ 12 megapixel ultra wide lens එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ selfie කැමරාවත් 12 megapixel wide lens එකක් තියෙන්නේ SL3D depth and biometric sensors ඇතුළත්. මේකේ rear සහ selfie කැමරා දෙකෙන්ම 4K 60 fps දක්වා රෙකෝඩ් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. හරි. මේ ඇවිල්ලා ස්පෙસિෆිකේෂන් නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් කියන්නේ එදිනෙදා මේ ෆෝන් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරද්දී iPhone එක සාමාන්‍යයෙන් මොකටද ගැලපෙන්නේ? සාමාන්‍යයෙන් මොකක් හරි ඉවෙන්ට් එකක කොහේ හරි ට්‍රිප් එකක් ගියාම කියන්නේ අපි එදිනෙදා අර වෙන මෙමරිස් කැප්චර් කරගන්න ගියොත් හරි. මොකද මේකේ තියෙන විවිධ ෆිල්ටර් එකක් එක්ක මේකේ තියෙන ඔප්ෂන්ස් එක්ක අර අලුකොට ගොඩක් කට්ටිය මම කියන්නේ අර වයිල්ඩ් ග්‍රැෆි ෆොටෝස් ඒ කියන්නේ මැක්‍රෝ ෆොටෝස් වගේ දේවල් කැප්චර් කරනවට වඩා ගොඩක් කට්ටිය කැමති තමන්ගේ අර එදිනෙදා moments එදිනෙදා ඒ මෙමරිස් එකතු කරගන්න ලස්සන පෝට්‍රේට්ස් විදිහට ඒකට අල්ට්‍රා වයිඩ් විදිහට නම් ඒ වගේ. ඉතින් ගොඩක් වෙලාවට 11 Pro එකේ පෝට්‍රේට් එක නම් සෑහෙන දුරට හොඳයි. ඉතින් ඒ වගේ අර ප්‍රොෆෙෂනල් විදිහට ෆොටෝ එකක් ගන්නවට වඩා අර එදිනෙදා දේවල් කැප්චර් කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ කෙනෙක්ට ගොඩක් වෙලාවට මේ ෆෝන් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වෙන්නේ මගේ ඒ වගේ මෙමරබල් දවසක ෆොටෝස් ලස්සනට 11 Pro එකකින් කැප්චර් කරපු හැටි. දැන් කතා කරන්න යන්නේ iPhone කතා කරනවා නම් ඊළඟට ෆොටෝග්‍රැෆි ගැන කතා කරන්න තියෙන ඊළඟ බ්‍රෑන්ඩ් එක Google Pixel. Google Pixel ලගේ රුපියල් ලක්ෂයකට අඩුවෙන් ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් රේන්ජ් කිහිපයක්ම තියෙනවා. හරිද? ඒ වුණාට අද මම මෙතනදී සාමාන්‍ය අර බජට්ම රේන්ජ් එක විදිහට ගත්තොත් කියන්නේ සාමාන්‍යයෙන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් රුපියල් 70000කටත් අඩුයි. සාමාන්‍ය 65000ක් වුණත් හොයාගන්න බැරි කමක් නැහැ. අන්න ඒ රේන්ජ් එක යන ස්මාර්ට්ෆෝන් එකක් Google Pixel 6. මේක 2020 රිලීස් වෙච්ච ෆෝන් එකක්. තාමත් Google updates main major updates තාමත් මේකේ අවස්ථාවලින් වෙනවා. මේ කැමරා සිස්ටම් එක ගැන කතා කරොත් කැමරා සිස්ටම් එකේ තියෙන dual කැමරා සිස්ටම් එකක් 50 megapixel wide lens එකක් තියෙනවා 1.9 aperture එකත් එක්ක ඒ වගේම 12 megapixel ultra wide lens එකක් තියෙනවා. ඉතින් telephoto lens එකක් නෑ. ඒ වගේම 8 megapixel wide lens එකකුත් තියෙනවා. මේකේ rear cam එකකින් 4K 60 fps දක්වා maximum රෙකෝඩ් කරන්න පුළුවන් වගේම selfie කැමරාවකින් 1080p 30 fps දක්වා රෙකෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේවා ස්පෙක්ස් අපි දැන් කතා කරමු මේකත් මොන වගේ දේවල් වලටද සුයිට් වෙන්නේ කියලා. ඉතින් ඉස්සර අපි කතා කරේ අර පෝට්‍රේට් ගැන කතා කරේ. ඒ කියන්නේ මෙමරබල් ලොකේෂන් එක දේවල් කැප්චර් කරගන්න වගේ. ඉතින් ඒක මේකටත් ගැලපෙනවා. හැබැයි ඊට වඩා පික්සල් වල මම නම් ගොඩක් ආස නේචර් එක. ඒ කියන්නේ අපිට පරිසරයේ මොන හරි ෆොටෝස් ගහනවා නම් අර normal portrait එකකට වඩා ඒක මරු. ඉතින් මාස් ගානක් තිස්සේ පාවිච්චි කරන්නේ Pixel 6 එකක්. ඉතින් මේක කැමරාව performance එක මගේ personal experience ගත්තොත් තමයි 11 Pro එකත් එක්කම ළඟින් යනවා. 12 එකක්වත් ළඟින් තියන්න පුළුවන් portrait එකත් ඒහා සමානව යනවා. ඒ වුණාට ඔයාලට ඇහිලා ඇති අර Pixel වල තියෙනවා HDR mode කියලා. අන්න ඒකත් එක්ක සාමාන්‍යයෙන් අර nature එකේ photos මාරම ලස්සන විදිහට capture කරනවා. details wise සාමාන්‍ය අහසේ ෆොටෝ එකක් ගෙවුවත් උනත් අර ඒ අදාළ ඒ කියන්නේ ඒ වෙලාවේ full natural එක අපිට ඒ HDR එකකින් මා විදිහට boost කරලා දෙනවා. අපි කියන්නේ අර wild graphy photo කියන්නේ. ඒ ලොකු තත්ත්වෙ නැති වුණත් අර සාමාන්‍යයෙන් සත්තුන්ගේ ෆොටෝස් ගහන්න එහෙම නැත්නම් දස් වල මල් වල මැක්‍රෝ ෆොටෝස් ගහන්න අන්න ඒ වගේ වලට ස්පෙෂල් කරන්න පුළුවන් මේ ෆෝන් එක. සහ 11 Pro එක කිව්වා වගේම අර මෙමරබල් ලොකේෂන්ස් වල උනත් ෆොටෝ ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මං කිව්වා අර මේක අර ඒකට 11 Pro එකට වඩා මේකෙන් ඒ නේචර් එකේ ෆොටෝ ගහද්දී ඒකේ යකා හිතා ගන්න පුළුවන් වෙනසක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන්නේ මම කැප්චර් කරපු ඒ විදිහට ෆොටෝස් කිහිපයක් සහ මේ හැම එකක්ම Lightroom දාලා එඩිට් කරලා තියෙනවා. අන්නවද පොයින්ට් එක. අපි guys අර ඕනම කැමරාවල කියන්නේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් පවා තමන් ගන්න raw image එක. ඒ කියන්නේ තමන්ගේ කැමරාවෙන් කැප්චර් කරගන්න මොකද කියන්නේ කිසිම එඩිට් එකක් නැතුව කැමරාව කැප්චර් ෆොටෝ එක තියෙන්නේ. අන්න ඒක. ඒකට කියන්නේ raw image එක කියන්නේ. අන්න ඒ raw image එක කවදාවත් එයා පබ්ලිෂ් කරන්නේ නැහැ. එයා යාගේ watermark එක දාලා පබ්ලිෂ් කරනවා නම් කරන්නේ ඒක ලස්සනට එඩිට් කරලා ලස්සනට කලර් ග්‍රේඩ් කරලා මාස්ක් කරලා එඩිට් එක කරලා තමයි එයා ඒක එළියට දාන්නේ. ඉතින් ඒ වගේම තමන් guys මොබයිල් ෆොටෝග්‍රැෆි වලට මේක අදාළයි. අපි
නොමල් කැමරාවෙන් එන අවුට්පුට් එකම නෙමෙයි. අපි ලස්සනට ඒක එඩිට් කරලා තමා එළියට දෙන්න ඕනේ. ඉතින් එඩිට් කරද්දි ගොඩක් දෙනෙක් අර හිතනවා එක්ස්පෝෂර් හිමි කරන එක මම ගොඩක් වල TikTok වලත් දැකලා තියෙනවා. එක්ස්පෝෂර් මුලින්ම වැඩි කරනවා. ඊට පස්සේ මෙලෝඩියක් ෆොටෝ එකේ පේන්නේ නැහැ සුදු පාටයි. අනිත් ඒවා පොඩ්ඩක් හිමි කරලා අන්තිම එක්ස්පෝෂර් එක අඩු කරද්දි ලස්සන එඩිට් වෙලා එනවා කියලා. ඒක ඒ කලර්ස් ටික වෙනස් වුණා. කලර් ග්‍රේඩ් එකක් දුන්නා විතරයි. ෆොටෝ එකක් එඩිට් කරනවා කියන එක ඊට වඩා එහාට ගිය ලොකු ඩීප් කාරණාවක්. ඒ කියන්නේ මාස්කින් කියලා තියෙනවා වගේ අදාළ සබ්ජෙක්ට් එක කොහොමද අපි ඒක එම්බෝස් කරලා ගන්න. ඉතින් ෆොටෝග්‍රැෆි වල තව ෆොටෝග්‍රැෆි ස්කිල්ස් තියෙනවා. ෆොටෝග්‍රැෆි වලට ඒ කියන්නේ නිකන් කැමරාවක් තිබ්බ බලේ වඩා ලෝකෙ හොඳම කැමරාවක් තිබ්බ බලේට ලස්සන ෆොටෝ එකක් කැප්චර් කරන්න බෑ ජීවිතේ. උනාට ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට ඔයාගේ අතේ තියෙන අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් මොකක් වුණත් එයාට ඒකෙන් ලස්සන ෆොටෝ එකක් කැප්චර් කරන්න පුළුවන්. මේ ෆොටෝග්‍රැෆි ස්කිල්ස් තියෙන. අන්න ඒ වගේ තමයි guys. මේකේ ඔයාට කොච්චර හොඳ ෆෝන් එකක් තිබ්බත් කොච්චර හොඳ කැමරාවක් තිබ්බත් කොච්චර හොඳ එඩිටිං හැකියාවක් තිබ්බත් වැඩක් නෑ. අර ඔක්කොම ස්කිල්ස් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන්ම මොබයිල් ෆොටෝග්‍රැෆි වලට ආස කෙනෙක් නම් මේවා ඉගෙන ගන්න try කරන්න. හරි. ඊළඟට අපි කතා කරන්න යන බ්‍රෑන්ඩ් එක තමයි Sony. Sony ලගේ Sony Xperia 1 Mark 4 කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේක 2022 රිලීස් වෙච්ච ස්මාර්ට්ෆෝන් එකක් guys. ඉතින් ෆෝන් එකේ කැමරාව ගැන කතා කරොත් මේක වල බලා කරලා ට්‍රිපල් කැමරා සිස්ටම් එකක් තියෙනවා. 12 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක් 1.7 අපචර් එකක් එක්ක ඒ වගේම අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් සහ ටෙලිෆොටෝ ලෙන්ස් එකක්. ඉතින් විශේෂයෙන්ම මේ ටෙලිෆොටෝ ලෙන්ස් එක මිලිමීටර් 125 ඉඳන් 200 වෙනකන් කන්ටිනියස් zoom එකක් කරන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට කතා කරමු. මේ රියර් සහ selfie කැමරා දෙකේම 4K 60 fps දක්වා maximum record කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලා දැකලා තියෙන හොඳ කැමරාවක් mirrorless කැමරාවක් වගේ ඈත තියෙන image එකක් ඈත තියෙන object එකක් අපි zoom කරද්දී අර බබ ඒ කියන්නේ මැද හරියින් අර lag වෙන්නේ නැතුව continuous zoom වෙනවා. ඒක ගොඩක් iPhones වලත් තියෙනවා. අර smooth zoom එක lens අතර මාරුවේදී smooth ගති කියලා කියන්නේ අන්න ඒක. ඉතින් සමහර smartphone වල ඒක අඩුයි දැන්. pixel 6 ගැන ඒක නෑ. ultra wide එකේ අර මාරුවේදී අර lag එකක් තියෙනවා. ඉතින් Samsung ලගේ flagship series එක S24 S25 වගේ ඒ smartphone වල අර දැකලා තියෙනවා zoom කරද්දී අර කිසි lag එකක් නැතුව අර දුරක් zoom වෙනවා. ඉතින් ඒවා flagship device නේ. ඉතින් මේ Sony Mark 4 smartphone එකේ අන්න ඒ පහසුකම තියෙනවා guys. ඔයාට ඈත තියෙන object එක අර continuous zoom එකකින් ලස්සනට zoom කර ගැනීමේ හැකියාව තියෙනවා. Sony කියන්නේ අපි දන්නවා Sony කියන්නේ professional cameras වල පබ් ගහපු brand එකක්. ඉතින් මේකේ smartphone වල camera ගැන අහන්න දෙයක් නැහැ නේ. ඔයාලා Sony phone ඉස්සර ඉඳන්ම ඇහිලා තියෙනවා නම් ඔය Sony Xperia phone වල කැමරාව ඉස්සර කියන්නේ මේ phone වල තියෙන සමකාලීන ෆෝන් එක බලද්දී අකසාර වෙන්න පුළුවන් විදිහට තමයි හැම ෆෝන් එකක්ම හදලා තිබ්බේ. ඉතින් ඔයාලා දන්නවා Sony කැමරාව වල තියෙන Pro mode එක. ෆෝන් වල තියෙනවා. ඒ වුණාට මේකේ Pro mode එක ටිකක් විශේෂයි. මැනුවලි හැමදාම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් අර ප්‍රොෆෙෂනල් කැමරාවක් විදිහට මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං කියවනේ අර iPhone එකක් මං කිව්වේ එකිනෙදා දේවල් කැප්චර් කරගන්න ස්පෙෂලායිස් වෙලා තියෙනවා කියලා. ඒක මේ පික්සල් එක මං කිව්වා අර මේක කැප්චර් කරද්දී ටිකක් ඒක ඇඩ්වාන්ස් කියලා. ඉතින් මේකෙදි හැම දෙයකින්ම ඇඩ්වාන්ස්. කැමරාවක් තියන් ඉන්නවා වගේ තමයි මැක්‍රෝ ෆොටෝ එකක් ගහන්න උනත් අර මත පෝට්‍රේට් එකක් උනත් ඔයාට අදාළ ඕනම ෆොටෝ එකක් සෙටින්ග්ස් වෙනස් කර කර අර ලස්සනට කැප්චර් කරගන්න පුළුවන්. මං කියවනේ ඕනම ෆොටෝ එකක් ලස්සන වෙන්නේ ෆොටෝ එකේ කැප්චර් කරගන්න ෆොටෝග්‍රැෆි ස්කිල්ස් වලින් ඒ වගේම ඒ ඩිවයිස් එකේ තියෙන ස්පෙක්ස් වලින් සහ ඔයා අන්තිමට දෙන එඩිට් එක. ඉතින් මේ මොනවා කරන්නත් ෆොටෝ එක ලස්සන ඩීටේල්ස් වයිස් කැප්චර් කරගන්න ඕනේ. ඉතින් ඔයාගේ ඔළුවේ එඩිට් එකක් තියෙනවා මේ වගේ එඩිට් එකක් මේකට දෙන්නේ කියලා ඒ විදිහට ඔයාට කැමරාවේ තියෙන අර සෙටින්ග්ස් වෙනස් කර කර ලස්සනට ෆොටෝ එක කැප්චර් කරගැනීමේ හැකියාව තියෙනවා මේ ස්මාර්ට් ෆෝන් එකේ. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ Chinese brand එකක්. Xiaomi. ඔව්. Xiaomi ලගේ Xiaomi Redmi Note 13 Pro කියන ස්මාර්ට් ෆෝන් එක. මේකෙදි කතා කරොත් guys පොඩි ස්ටොරිස් එකක් තියෙනවා අනිත් ස්මාර්ට් ෆෝන්ස් එක බලද්දී. අපි කතා කරපුවා. කැමරා සිස්ටම් එක ගැන කතා කරමුකෝ. මේකේ තියෙන්නේ ට්‍රිපල් කැමරා සිස්ටම් එක 200 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක් 1.65 අපචර් එකක් එක්ක ඒ වගේම 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් සහ 2 මෙගාපික්සල් වයිඩ් මැක්‍රෝ ලෙන්ස් එකක්. ඉතින් ඒකම 16 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා සෙල්ෆි කැමරාවට සහ මේක 2024 රිලීස් වෙච්ච මේක ළඟදී රිලීස් වෙච්ච ස්මාර්ට් ෆෝන් එකක්. ඉතින් මේකේ ස්පෙක්ස් කියන්නේ ඔයාලා නෝටිස් කරනදී 200 මෙගාපික්සල් පික්සල් 200ක් තියෙනවා වයිඩ් ලෙන්ස් එක. ඉතින් මෙතන තව එකක් කියන්නේ ගොඩක් දෙනෙක්ගේ මතේ තියෙනවා අර මෙගාපික්සල් ගාන වැඩි වෙනවා කියන්නේ කැමරාවේ ක්වොලිටිය වැඩි වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඉතින් මෙගාපික්සල් 200ක් කැමරාවක් තියෙනවා ඊට පස්සේ මෙගාපික්සල් 50ක් කැමරාවක් තියෙනවා. මේ දෙක ගත්තොත් 200 අර්ථ වගේ 4 ගුණයක් ලොකුයි. ඒ හින්දා මේක තමයි නෑ. එහෙම නෑ. මෙගාපික්සල් ගානින් කියන්නේ නෑ කැමරාවේ ක්වොලිටිය වෙනවද කියලා. මොකද මෙගාපික්සල් ගාන කියන්නේ එක මෙහෙම කියන්නකෝ. දැන් අපි දන්නවා හැම අලුතෙන් එන ෆ්ලැග්ෂිප් ඩිවයිස් වල iPhone වල හරිද? iPhone එකේ අලුතෙන් එන සීරීස් වල මෙගාපික්සල් ගාන
මහා ලොකුවට වැඩි නෑ. මේ 14 එක මෙගාපික්සල් 48යි ආවේ. හරිද? ඉතින් ඒ වුණාට අර ඒකේ ෆොටෝස් මාර විදියට ක්ලියර් දැන්. ඉතින් පික්සල් එකෙත් පික්සල් 6 එකෙත් මම කිව්වා මෙගාපික්සල් 50යි තිබ්බේ. ඉතින් ඒ වුණාට ෆොටෝස් හොඳ ඉමේජස් කැප්චර් කරගන්න පුළුවන්. හේතුව මේ ෆෝන් එක කැමරාවේ තියෙන ලොකුම ට්විස්ට් එක තමයි කැමරාව හදලා තියෙන මැටීරියල්ස්. හරිද? ඒ කියන්නේ මේකේ ලෙන්ස් එක ලොකු වෙන තරමට මේක හදලා තියෙන මැටීරියල් ක්වොලිටි වෙන තරමට සහ ඒ ෆෝන් එක ඒ කියන්නේ කැමරාව ෆෝන් එකට සම්බන්ධ වෙලා තියෙන වොයිස් වල ස්මූත් ගතිය මත මේ කැමරාව ෆෝන් වල කැමරාව ඉම්ප්‍රූව් වෙනවා. හරිද? ඒකයි Apple කියන්නේ තනිකර Apple ලගේම ඔක්කොම කැමරාව ඉඳන් වොයිස් එක හැමදාම Apple devices. ඒ නිසා තමයි ඒකේ 40 මෙගාපික්සල් ගානේ වලින් හොඳ performance ගන්න. පික්සල් ලගෙත් එහෙම හැමදාම Google සමාගම මේවා. ඉතින් ඒකයි අර අඩු මෙගාපික්සල් ගන්නට ලොකු performance ගන්න පුළුවන්. හරිද? ඒ වුණාට ඒ කියන්නේ මෙගාපික්සල් ගන්න වැඩි වෙන තරමටම ෆොටෝ එක quality වැඩි වෙනවා කියන්න බෑ. ඒක ගොඩක් දෙනෙක් අර වැරදි මතයක් විදිහට තියන් ඉන්න දෙයක්. හරි. දැන් මේකෙදි guys කතා කරන්නේ අර 200 මෙගාපික්සල් තියෙනවා කියලා. ඉතින් මේ කැමරාව ගැන කතා කරොත් guys මේකේ night mode එක නම් මරු. night mode එක බට්ට. ඒ වගේම අර ඉස්සෙල්ලා කිව්වා වගේ macro photos වලට එතකොට portraits වලට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ස්මාර්ට්ෆෝන් එක ස්විප් වෙනවා. අපි අද කතා කරන බජට් එකට. ඉතින් ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් එකක් කතා කරොත් කම්පෙයාර් කරොත් මේ බ්‍රෑන්ඩ් එක නම නැත්තම් වැඩක් නැහැනේ. මේ තමයි අපි හැමෝම ආස කරන Samsung බ්‍රෑන්ඩ් එකේ මම අද තෝරගත්තේ Samsung Galaxy S21 කියන ස්මාර්ට්ෆෝන් එක. S21 Ultra නෙවෙයි S21. එක 2021 ක රිලීස් වෙච්ච ස්මාර්ට්ෆෝන් එකක්. මේකෙත් මම සිස්ටම් එක ගැන කතා කරොත් ට්‍රිපල් කැමරා සිස්ටම් එකක් තියෙන්නේ 12 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා 1.8 ඇපර්චර් එකක. ඒ වගේම 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා සහ 64 මෙගාපික්සල් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් තියෙනවා. ඒ වගේම මේ සෙල්ෆි කැමරා ගැන කතා කරොත් 10 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා. ඉතින් මේකේ අනිත් ෆෝන් වලට පොඩි ට්විස්ට් එකක් තියෙනවා. सेल्फी कैमरा 4K 60 fps तक रिकॉर्ड करන්න පුළුවන්. ඒ වුණාට රියර් කැමරා හරිද පිටිපස්සේ කැමරාවේ 4K 60 fps නෙවෙයි 8K 24 fps දක්වා රෙකෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක අනිත් ෆෝන් වල තිබෙන්නේ නැති මේක විතරක් තියෙන ස්පෙෂල් දෙයක්. Samsung පාවිච්චි කරපු කෙනෙක් දන්නවනේ Samsung වල සාමාන්‍යයෙන් අර හැම ෆෝන් එකකම කැමරාව එච්චර හොඳයි කියන්න බෑ. සාමාන්‍යයෙන් Samsung ලගේ අර එකක් තියෙනවා mid range ෆෝන් වලට කියන්නේ low budget ෆෝන් වල පොඩ්ඩක් අර පුළුවන් තරම් එළියේ බාහිර පිරුම් ලස්සන කරන්න ඒකට අලුතින් අර අප්ඩේට් දෙනවා වගේ දෙන්න අන් ඒ වගේ දේවල් වලට අපේ mid range ෆෝන් වලත් එහෙමයි කැමරාව ලොකුවට ફોකස් කරන්නේ නැහැ. ඉතින් අර high end flagship device වලට තමයි කැමරාව වල ලොකුවට ફોකස් කරන්නේ. ඉතින් අර flagship series එක කියන්නේ දැන් series එකනේ. ඉතින් series එකේ S21 2021 රිලීස් වෙච්ච ස්මාර්ට්ෆෝන් එක තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් මේක 2025ටත් ගැලපෙනවා මොකද තාම මේක අප්ඩේට්ස් එනවා. ඒ වගේම මම කිව්වා කැමරා ස්පෙસિෆිකේෂන්ස් එක කිසි ප්‍රශ්නයක් නැතුව ආඩ මේක පාවිච්චි කරන්න පුළුවන්. තව උග කාලයක් වුණත් ඉතින් මේක ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකනේ guys. ඒ හින්දා කැමරාව ගැන ලොකුවට වද වෙන්න දෙයක් නැහැ. මොකද මේකේ ගහන පෝට්‍රේට් එක උනත් නයිට් මෝඩ් එකේ උනත් එතකොට වීඩියෝ ගත්තත් ඕන එකක් මැක්‍රෝ ගත්තත් ඕන එකක් ඔයාලට අර හොඳම විදිහට ඔයාලට කැප්චර් කරගන්න පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එකකින් අර මං කිව්ව එඩිට් එකට යන්න. හරිද? හින්දා ඒ කියන්නේ කිසි සැකයක් නැහැ Samsung S21 ස්මාර්ට්ෆෝන් එක ගත්තා. ඉතින් S21 Ultra එක ගත්ත නැති හේතුව තමයි පොඩ්ඩක් ප්‍රයිස් එක අපි කතා කරන බජට් එකට ටිකක් වැඩි වෙන හින්දා. හරි. අද අපි ස්මාර්ට්ෆෝන්ස් පහක් කතා කරා බ්‍රෑන්ඩ් පහකින් මොබයිල් ෆොටෝග්‍රැෆි වලට ආස කරන ඔයා වෙනුවෙන් ලෝ බජට් ඒ කියන්නේ බලපු බජට් එකක් නැතුව ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. ඉතින් වන්දන මේ බජට් රේන්ජ් එකේ තවත් ඔයාලට ස්මාර්ට්ෆෝන්ස් ඕන තරම් වෙරයිටිස් තියෙනවා. ඉතින් මම මේ කතා කරපු බ්‍රෑන්ඩ්ස් වල බව තව ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ දැන් Pixel ගත්තොත් Pixel 5 එකේ ඉඳන් ඔයාලට මොබයිල් ෆොටෝග්‍රැෆි වලට ස්විච් කරන විදිහේ ෆෝන් තියෙනවා. Pixel 5 එක, Pixel Pro එක, 7 එක උනත් ලක්ෂයකට අඩුවෙන් පර්චේස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ස්මාර්ට්ෆෝන්ස් තව කිහිපයක් ගොඩක් තියෙනවා. ගොඩක් වෙරයිටිස් තියෙනවා. මම අද මෙතනදී අර බජට් එකකට ගැලපෙන පුළුවන් තරම් අර ගණන් අඩුවෙන්ම යන්න පුළුවන් රේන්ජ් එකේ තමයි ගත්තේ. ඉතින් ගණන් අඩුවෙන් යන රේන්ජ් එක වගේම අර කොමන්ට්ස් එකක් දෙන්නත් තිබේ. අන්න ඒ වගේ එක කතා කරේ සහ මේ හැම එකකම අපි කතා කරා අර එක එක ෆෝන්ස් වලට එක එක මොකක් හරි එකක් ඇඩ්වාන්ස් ඒ කියන්නේ මොකක් හරි දෙයක් ස්පෙෂලායිස් වෙලා තියෙනවා. ඉතින් ඒ හැමදාම අපි වීඩියෝ කතා කරන්නේ. ඉතින් අද කතා කරමු මේ ස්මාර්ට්ෆෝන්ස් පහෙන්. ඔයා කැමති මේක මොකද්ද? හේතුවත් එක්ක අනිවාර්යෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එක දාන්න අපිට දැනගන්නත් එක්ක. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වත් වගේ මේ පහ නම් නෙවෙයි. මම කැමති වෙන එකට ඒක ලක්ෂයකට අඩුයි. ඒක මීට වඩා පොම්ස් තියනවා කියලා හිතනවා. අනිවාර්යයෙන් අපි හැමෝටම දැනගන්නත් එක්ක අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔය වීඩියෝ එක බලන පොලින් වතාවරන් මේ YouTube channel එක subscribe කරලා නිතර මේ වීඩියෝස් එක එකතු වෙන්නත් අමතක කරන්න එපා. So තවත් නව වීඩියෝ එකකින් හම් වෙනකම් ගිහින් එන්නම්. Stay tuned. Goodbye. This is Technical.